දැන් ඉන්න තැන තේරුම් අරගෙනයි ජීවිතේ දියුණු කරගත යුත්තේ. දහම් දැනුමින් නුවණින් දැන් තමන් ඉන්න තැන තේරුම් ගත්තොත් අපිට අපේ ජීවිතයේ අසාර්ථකත්වයන් හදාගන්නත් පුළුවන්. ඉන්නවට වඩා සාර්ථක ජීවිතයක් ගොඩනගන්නත් පුළුවන්. තිබුණු වැරදි අඩුපාඩු දුර්වලතා නිවැරදි කරගන්නත් පුළුවන්. ලස්සන ගුණධර්ම තව ලස්සන කරගන්නත් පුළුවන්. හැබැයි ඒකට උවමනා කරන දේ දැන් තමන් ඉන්න තැන හොඳ නුවණින් තේරුම් අර ගැනීම. ඒ උදෙසා තමයි ලෞතර සම්මා සම්බුදුවරු දහම් දෙසුවේ. බුදුරජාණන් වහන්සේ අපට සංසාරය ගැන කියලා දුන්නේ අපි දැන් ඉන්න තැන තේරුම් ගන්නට. බුදුරජාණන් වහන්සේ අපට කර්ම විපාක ගැන කියලා දුන්නේ දැන් ඉන්න තැන තේරුම් අරගන්නට. අපට අනුකම්පාවෙන් දහම් දෙසූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.